අද අපි කතා කරන්නේ ජාතික උපැන්න සම්බන්ධව. මේ දවස්වල ඉස්කෝලේ ගැසට් වෙලා තියෙනනේ දරුවෝ ඇතුළත් කිරීම එක වසරට. ඉතින් ඒ නිසා මේ ගැන ගොඩක් අය විස්තර හොයනවා. ජාතික උපැන්න ගන්න කොහොමද? ජාතික උපැන්න අවශ්‍ය වෙන්නේ කා සඳහාද සහ මේක නිකුත් කරන්නේ කොහෙන්ද කියන සියලුම විස්තර මම මේකේ වීඩියෝ එකකින් අරන් එනවා. මම මේක ගත්ත විදිහ තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගේන්නේ මගේ අත්දැකීම. ඒ නිසා ඔයගොල්ලෝ වීඩියෝ එක සම්පූර්ණ බැලුවොත් ඔයගොල්ලන්ට රස්තියාදු නොවි එක දවසින් මේක හදා ගන්න විදිහ ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු මොනවද අවශ්‍ය වෙන ලියකියවිලි කියලා මේ ජාතික උපැන්නේ ලබා ගැනීමට. මුලින්ම කියන්න ඕනේ මේක නිකුත් කරන්නේ 2021 ඉඳන් ඉපදුණු බබාලට විතරයි. ඒ කියන්නේ දැන් 2026 නේ යන්නේ 2021 ඉඳන් 2026 වෙනකන් ඉපදුණු දරුවන්ට මේක ගන්න පුළුවන්. 2021 ජනවාරි වලින් ඉඳන් ඉපදුණු දරුවන්ට ගන්න පුළුවන්. එතකොට 2020 බබාලට මේක නිකුත් කරන්නේ නැහැ. මම ඇවිල්ලා ඉන්නකොට ඒ අම්මා බබාගේ උපැන්න සහතිකේ විස්තර පුරවලා ඒකත් ගන්න ගමන් අපිටත් ගන්න පුළුවන් කියලා හැවෙන්නේ අම්මට. එතකොට එයා සම්පූර්ණයෙන් සඳහන් කරා නැහැ 2021 න් පස්සේ ඉපදුණු අයට විතරයි මේක නිකුත් කරන්න කියලා. ජාතික උපැන්න කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට මුලින් කියන්නම්. ජාතික උපැන්න සහතිකය කියන්නේ ඒකේ දරුවෝ අපි දැන් හැඳුනුම්පත් අංකයක් තියෙනවනේ අපිට ඒක සාමාන්‍යයෙන් නිකුත් කරේ අවුරුදු 16 දී. ඒ වුණාට මේ ජාතික උපැන්න සහතිකේ දරුවා මෙතනින් එහාට පාවිච්චි කරන්න ඕනේ හැඳුනුම්පත් අංකෙත් එක්ක තමයි එන්නේ. ඒ කියන්නේ දරුවා ජීවිත කාලෙටම පාවිච්චි කරන හැඳුනුම්පත් අංකේ සමග තමයි මේ උපැන්න සහතිකේ නිකුත් වෙන්නේ. එතකොට ඒකේ ඒ වගේම දෙමව්පියන්ගේ හැඳුනුම්පත් අංක සහිතව තමයි මේ ජාතික උපැන්න සහතිකේ නිකුත් වෙන්නේ. ඒකේ තව QR කෝඩ් එකක් තියෙනවා. ඒක නිසා ඒක ලැමිනේට් කරන්නත් එපා කියලා කිව්වා. QR එකක් තියෙන නිසා. ඒ වගේම මේ ලියකියවිල්ල රජයෙන් නොමිලේ තමයි නිකුත් කරන්නේ. ඒක නැවත නිකුත් කරන්නේ නැහැ. පරිස්සම් ඇතුව තියාගන්න කියලා නිකුත් කරනකොටම කියන ෆොටෝකොපියක් ගහලා තමයි ඉස්කෝල වලට උනත් ඔයගොල්ලෝ ලබා දෙන්න ඕන ලබා දෙන්න කියලා කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. හදා ගන්න ඕන ලියකියවිලි තමයි දරුවගේ උපැන්න සහතිකය අවශ්‍ය වෙනවා. රජය විසින් මේ වෙනකොට නිකුත් කරලා තියෙන දරුවා ඉපදුනාට පස්සේ රෝහලකින් අපිට ලබා දෙන ලියකියවිලි ටික ඉවරනාට පස්සේ අපිට නිකුත් කරන උපැන්න සහතිකය ඒ උපැන්න සහතිකය අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙමව්පියන්ගේ හැඳුනුම්පත් අංක සහිතව ෆොටෝකොපි දෙකක් අවශ්‍ය වෙනවා. අපේ අම්මලාගේ තාත්තලාගේ මොන හරි නම්වල වෙනසක් තියෙනවා නම් හැඳුනුම්පත් ෆොටෝකොපි එක ඉදිරිපත් කරන්න වෙනවා. දෙමව්පියන්ගේ උපැන්න සහතික ඒ වගේම කසාද සහතිකය අවශ්‍ය වෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගහලා තියෙන නෝටිස් එකේ තියෙනවා. හැබැයි ඒක පුරවන්න ගියාට පස්සේ ඒක අවශ්‍ය වෙනවද සහ ඒක තියෙනවද කියලා ඒගොල්ලෝ චෙක් කරන්නේ නැහැ. මම නම් ඇත්තටම අරන් ගියේ බබාගේ උපැන්න සහතිකේ. ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ ඩෙන්ටිටි ෆොටෝකොපි විතරයි. එතෙන්ට ගියාට පස්සේ තමයි මේ ලියකියවිලි අනිත් මම ඔයගොල්ලන්ට කියපු ලියකියවිලි ඕනේ කියලා එතන නෝටිස් එකක් ගහලා තිබ්බේ. ඉතින් මම එතන ඉන්න නිලධාරි තුමාගෙන් ඇහුවට පස්සේ කිව්වා නෑ ඔයා බලන්න ඔයගොල්ලෝගේ නම් වල වෙනසක් තියෙනවා නම් තමයි මේ ලියකියවිලි ඕන වෙන්නේ කියලා. ඊට පස්සේ මම කොහොම වුණත් එතන නිලධාරිය හම්බෙලා බලනකොට ඊට ඇත්තටම මොනා වුනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ යනකොට අරගෙන යන්න මොකද දෙසරයක් යන්න ඕන වෙන්නේ නැහැ. එතකොට හදිස්සියවත් උමනා වුණොත් ආයෙ ගෙදර ඇවිල්ලා ආයෙ අරගෙන යන්න වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අර මං කියපු මම දාපු ලිස්ට් එක කොයි එකටත් අරගෙන යන්න. එතකොට ඔයාට කිසි අපහසුතාවයකට නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට ඒතර ෆෝම් එකක් ෆිල් කරන්න තියෙනවා කියන එක තමයි මට මුලින් කලින් හදාගත්ත අම්මලා මට කිව්වේ. ඒගොල්ලෝ සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇත්තේ. හැබැයි මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නම් ඇත්තටම තිබ්බේ නැහැ ෆෝම් එක මොනවද ෆිල් කරන්න. මගෙන් හැඳුනුම්පත් ෆොටෝකොපි දෙකයි බබාගේ උපැන්න සහතිකය අරගෙන එයා සිස්ටම් එක දාලා ඉවර වෙලා මගෙන් බලන්න කිව්වා නම් වල නිවැරදි තන් තියෙනවද කියලා මොන හරි වැරදි තන් තියෙනවද ඒක හදාගන්න. එයා මට සිස්ටම් එකේ තියෙන ඇප්ලිකේෂන් එක ඒක ෆිල් කරපු එක මට පෙන්නුවා. පෙන්නුවට පස්සේ ඒක හරි කියලා මම ඕකේ එක දුන්නට පස්සේ ඒක සබ්මිට් කරලා මට කිව්වා ඊළඟ දවසේ 12න් පස්සේ තමයි නිකුත් කරන්නේ. ඇවිල්ලා අරගෙන යන්න කියලා. අංකයක් දෙනවා. අපේ ලියාපදිංචි අංකයක් දෙනවා. ඒ ලියාපදිංචි අංකෙට කිව්වට පස්සේ මිස්ටර් ෆෝම් එක ගන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ විදිහටම මම ආයි ඊළඟ දවසේ 12න් පස්සේ ගිහින් ඉවර වෙලා ගත්තා. කහපාට print එකක් ඉන්නේ. දරුවගේ ඩෙන්ටිටි නම්බරේ උඩින් තියෙන. ඊට පස්සේ දරුවගේ විස්තර ටික දරුවගේ නම සම්පූර්ණ ඉංග්‍රීසි වලින් සිංහලෙන් සම්පූර්ණ භාෂා දෙකේම ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ යාට අම්මගේ තාත්තගේ සම්පූර්ණ නම එක අම්මගේ තාත්තගේ හැඳුනුම්පත් අංකත් ඒකේ ඇතුළත් වෙලා
තියෙනවා. දැන් මේ දවස්වල ඉස්කෝලේ එක වසරට දාන්නේ 2021 බබාලා. ඒ කියන්නේ දැන් 2027 ඉස්කෝලේ යන්නේ 2021 බබාලා. එතකොට ඒක නිසා මේ දවස්වල කලබලයක් ඇති වෙලා අම්මලා ටටක් ගාලා එක ගන්න උත්සාහ කරනවා. ඉතින් මම අර අනිත් අවුරුදු වල ඉපදුන අයට පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. දැන් 2027 මුල ඉස්කෝලෙන් 2021 බබාලානේ. ඒක නිසා ඒගොල්ලන්ට මුලින් මූලිකත්වය දීලා අපි ඒක හදාගන්න ඉඩ දෙමු. එතකොට ඉස්කෝල වලට ඕන වෙනවද නැද්ද කියන එක අපි 100%ක් තාම දන්නේ නැහැ. ඒ වුණාට මේක අරගෙන තියාගන්න. මොකද ඉස්කෝලෙන් ඉල්ලුවොත් හදිසියවත් අපි කලබලයට ගිහිල්ලා ඒක ගන්නවට වඩා අපි ඒක මුලින් අරගෙන තිබ්බොත් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව දරුවෙක් ඉස්කෝලේ දාගන්න වැඩේදී කලබල වෙන්නේ නැතුව අපි කරගන්න ඕනේ. ඒක යාගේ ජීවිතේ සම්පූර්ණ ජීවිත කාලෙම යා යන ඉස්කෝලේ මත යාගේ අධ්‍යාපනය තීරණය වෙනවා නේද? ඒක නිසා ඒ වැඩේ අපි හරියට කරගන්න ඕනේ. ඒක නිසා මම 2022 අම්මලා ඒගොල්ලෝ කලබල වෙන්නේ නැතුව ඒගොල්ලෝ හිමීට හදාගන්න මේක රජය විසින් නොමිලේ ලබා දෙන උපැන්න සහතිකයක්, ජාතික උපැන්න සහතිකය. එතකොට අර 2021 අම්මලාට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ වෙලාවේ මේක හදාගන්න, බබාලගේ වැඩ කටයුතු කරගන්න ඕන නිසා. වීඩියෝ එක නරඹපු ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් මේ ඔයාට වීඩියෝ එක උමනා වුණා නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ආයිත් ලස්සන වීඩියෝ එකකින් කෑම හදන වීඩියෝ එකකින් හම්බෙමු. හුඟ කාලෙකින් තමයි මේ විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. ඔයාට සුබ දවසක්.